අනේ කෙසේද ඔබට සහාය වන්නේ? මහත්තයා මම වනාති සුදු කතා කරන්නේ. ඔව් මැඩම් කියන්න. මගේ මහත්තයා මට ෆෝන් එකක් අරන් දුන්නා. ඕකේ. රුපියල් 100ක රීලෝඩ් එකකුත් දාලා දුන්නා. හා. දැන් ඒකනේ. ඒක මට කනට දෙකක් දීලා ඇහුවා. ඒක නැති උනේ කොහොමද කියලා. මගේ මහත්තයා උඹලට කතා කරා උඹලා කියලා තියෙනවා. මට වෙන මොකෙක් එක්ක හරි සම්බන්ධයක් ඇති ටිකක් හොයලා බලන්න කියලා. දැන් ඉතින් උඹම කියපන්. මං කාත් එක්කද අවලමේ ගියේ කියලා. ඔව්. මැඩම් චුට්ටක් ඉන්න මැඩම් මං චෙක් කරලා කියන්න. අනේ කො චෙක් කරන්න? මාව මංගඩද චෙක් කරන්නේ? නිකන් දස වැඩ කරන්න එපා මිනියෝ. නෑ මැඩම් කැපුණේ කොහොමද කියලා. කැපුණේ කොහොමද කියලා? 100 මැඩම් 100 කැපුණේ කොහොමද කියලා. 100 නෙමෙයි. උඹලා ආච්චි. මං අපේ වනාත සෙට් එකක් ගෙනල්ලා ගහන උඹලගේ ඔෆිස් එක ෆ්ලැට් එකලා යන්න. ඔය සෙල්ලන්ට මං අර ගෙවල දෙල්ලන්ට. අම්මපා කලිසම ගලවලා ඔතන උඹගේ ඔළුවේ. අයිබෝවන් එයා වොයිස් කස්ටමර් කෙයා අජිත් කතා කරන්නේ කෙසේද ඔබට සහාය වන්නේ? චාට් බස් වලින් මා රවටන්නද හදන්නේ? සිරියහනේ මහා කල කීද? දැන් ඔබට අමතක විය හැඩයි. මම ඔබගේ ලෙයින් මා කුස තුල වැඩෙන බිලිදා මෙලෝ එළිය දෙක. ඔහු වැඩෙන්න බෑ. මා පියා කවුරුන්ද යේසු විට මා දෙන පිළිතුර කොහොමද ස්වාමීනි? අවසන්. නෑ මැඩම් මම නෙමෙයි මැඩම්ට පැටලිලා මැඩම් මම නෙමෙයි.